දේශපාලනයේ අනතුර මොකක්ද? මම සමගී ජන බලවේගයේ හාලියල ප්‍රධාන සංවිධායක ඒ වගේම මේ මැතිවරණයේ හාලියල බලයලත් නිලධාරී. ඔබතුමාට විද්වත් අපේකාවක් තියෙනවා. අපතිස්සෙම. ඒක නිසා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන මොනවද කියන්නේ? මම හිතන්නේ රටේ ජනතාව ඉන්නේ තුස්ලිම් භූත වෙලා අපේක්ෂා බංගත්වයටපත් වෙලා ඉච්ඡා බංගත්වයටපත් වෙලා. මේ මැතිවරණයට ගැන ජනතාව තුළ ලොකු උනන්දුවක් නැහැ. මොකද මේ අපේක්ෂා බංගත්වය සහ ඉච්ඡා බංගත්වය නිසා ආණ්ඩුව ශීඝ්‍රයෙන් තමන්ගේ ජනප්‍රියත්වය පහළ යමින් තියෙනවා. ඒ වගේම විශාල දේශපාලන පක්ෂ ප්‍රමාණයක් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන බව පේනවා. ඒ වගේම ස්වාධීන කණ්ඩායම්. ඒ නිසා මම හිතන්නේ ලංකාවේ එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම, ඒ වගේම විවිධ අදහස් මතවලට වේදිකාවක් හැදීම මේ සියල්ල මේ මැතිවරණයේ විශේෂ තත්ත්වයන් යටතේ අපිට දකින්න පුළුවන්. හැබැයි මේ මැතිවරණයේදී කිසිම දේශපාලන පක්ෂයක් ගම ගොඩනගන්නේ කොහොමද, ගම සංවර්ධනය කරන්නේ කොහොමද, ඒ සඳහා තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක ගැන පැහැදිලි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න තාම සූදානමක් නැති බව පේනවා. හැබැයි සමගි ජන බලවේගය අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ගමෙන් පටන් ගන්න ගමේ වැඩපිළිවෙලක් විදිහට අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැනටමත් ඒක සකස් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපේ ගමට ලබා දෙන හඬ, ගමේ සංවර්ධනයේ හඬ සජීව බවට පත් කරනවා. අපේ ප්‍රධාන තේමාව තමයි බොරුව පරාජය කිරීමේ සටන ගමෙන් පටන් ගන්නවා. ගමේ මිනිස්සුන්ගේ හඬට ඉඩ දෙන පොදු අපේක්ෂකයෝ තමයි සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්නේ. හැමෝගෙම සහයෝගය, හැමෝගෙම එකමුතුව ලබා ගන්න පුළුවන් තරුණ ජවයේ තියෙන කාන්තාවන්ට හඬ නගන්න ඉඩ දෙන ජව සම්පන්න කණ්ඩායමක් සමගි ජන බලවේගයෙන් හාලියල ප්‍රාදේශ සභාවට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒකම ඉතිහාසයේ ප්‍රථම වතාවට සමගි ජන බලවේගයේ හාලියල ප්‍රාදේශ සභාව ආදර්ශයක් දෙන්න යනවා. ඒ තමයි හාලියල ප්‍රාදේශ සභාව අපි දිනාගත්තට පස්සේ ඒ රැස්වීම පවත්වන්නේ මහ ජනතාව ඉදිරියේ. ප්‍රථම වතාවට අපි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට නීති සම්පාදනය, ප්‍රාදේශීය නීති සම්පාදනයට ඍජුව මහ ජනතාව සහභාගී කරගන්න ඉඩ ලැබෙන විදියට මහ ජනතාව ඉදිරියේ ප්‍රාදේශීය සභාව රැස් වෙනවා. එතෙන්දී මහ ජනතාවට පුළුවන් තමන්ගේ අදහස් උදහස් යෝජනා විවේචන ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන්ට සභාපතිතුමන්ට ඉදිරිපත් කරන්න. ඒකම මහ ජනතාව ඉදිරියේ ප්‍රාදේශීය සභාව රැස්වීම නිසා දූෂණ වංචා අක්‍රමිකතා නිවැරදි කරන්න ඒවාට මැදිහත් වෙන්න රටේ පුරවැසියන්ට අපි අවස්ථාව ලබා දෙනවා. ඒ අනුව ගමේ සංවර්ධනයට ජනතාව ඍජුව සහභාගී වෙන ආකෘතියක්, ඒ වගේම දූෂණ වංචා අක්‍රමිකතා නැතිකරන්න මුර බල්ලෙක් විදියට ගමේ ජනතාවට ඍජුව මැදිහත් වෙන්න පුළුවන් ආකෘතියක් හාලියල ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපත්ති වලට අපි අතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ නම සහ උදේමය තනතුරක් කියන්නේ? මම ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ හාලියල ප්‍රධාන සංවිධායක.